හායි ඉතින් ඔන්න අදත් හොඳටම වැස්ස ඉතින් බලන්නකෝ වැස්ස පායනකන් ඉඳලා මම මේ කොහෙද යන්නේ කියලා මම යනවා අද peer කොළ ටිකක් කඩාගෙන ඉන්න වත්ත පැත්තට ඉතින් මට හිතුණා අද රැට කෑම කාලා peer කොළ ටිකක් මම තම්බලා බොනවා කියලා. ඉතින් මම මාස ගානක් ඉඳන් කරන වැඩක් මේක. ඉතින් මම සතියකට සැරයක් විතර මේ විදිහට peer කොළ තම්බලා බොනවා. මට අද හිතුණා peer කොළ කඩන්න යන ගමන් peer කොළ මම තම්බලා බොන්නේ ඇයි? ඒකේ තියෙන පෝෂණ ගුණය මොනවද කියලා ඔයාලටත් කියලා දෙන්න. ඉතින් ඇයි මේ peer කොළ මෙච්චරටම වටින්නේ? peer කොළවල තියෙනවා ප්‍රතිඔක්සිකාරක ගුණය. ඒ කියන්නේ සිරුරේ තියෙන විෂ ඉවත් කරන්න මේ peer කොළ ගොඩාක්ම උදව් වෙනවා. ඊට අමතරව විටමින් C තියෙනවා මේ peer කොළවල. විටමින් C වලින් ඉතින් මගේ වීඩියෝ බලන කෙනෙක් නම් ඔයා දැනටමත් දන්නවා C විටමින් වලින් වෙන්නේ මොකක්ද කියලා. මම ආයෙත් ඔයාලට මතක් කිරීමක් කරන්නම්. අපේ ඇඟේ ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා. ඉතින් ඒ වගේම ෆ්ලේවනොයිඩ් කියන සංයෝගයත් මේ peer කොළවල අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ෆ්ලේවනොයිඩ් කියන සංයෝගයෙන් වෙන්නේ ලෙඩ රෝගවලට විරුද්ධව සටන් කිරීමේ හැකියාව ලැබෙන එකයි. ඊට අමතරව පොටෑසියම් සහ තන්තු අන්තර්ගත වෙනවා. ඉතින් හදවතට සහ ආහාර ජීර්ණ පද්ධතියට ඒ නිසා ගොඩාක්ම ගුණදායකයි මේ peer කොළ. ඉතින් හැමදාම peer කෑවට කොළවල මෙච්චර ගුණ තියෙනවා කියලා ඕගොල්ලන් දැනන් හිටියේ නැහැ නේද? ඉතින් ඒ නිසා ඇත්තටම කියනවා නම් peer ගෙඩිය කනවට වඩා peer කොළේ තමයි නියම ගුණය අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මම හැමදාම කියනවා වගේ බර අඩු කරගන්න මහන්සි වෙන කෙනෙක් නම් ඔයා peer කොළ තේ එක ඔන්න ඔයාට නියමයි. මූලිකවම කරන්නේ අපේ සිරුරේ තියෙන සංකීර්ණ පිෂ්ඨය සීනි බවට පත්වීම පාලනය කරන එක. ඒකෙන් අනවශ්‍ය විදිහට මේදය තැම්පත් වීම නතර වෙනවා. ඉතින් ඔයාගේ බර අඩු කරගන්න ඔයා ගොඩාක් උත්සාහවන්ත වෙනවා නම් peer කොළ එකක් අනිවාර්යෙන්ම පුරුද්දක් විදිහට සතියකට සැරයක්වත් අනිවාර්යෙන්ම රෑ කෑමට පස්සේ පානය කරන්න. ඉතින් මේකෙන් ගොඩාක් ප්‍රතිඵල ඔයාට ගන්න පුළුවන්. ඊට අමතරව විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා peer කොළ තේ එක මගින් රුධිරයේ සීනි මට්ටම පාලනය කරන බව. ඉතින් ප්‍රධාන ආහාර වේලකට පස්සේ මම කලින් කිව්වා වගේ මේක තේ එකක් විදිහට බිව්වොත් සීනි මට්ටම එකපාරටම ඉහළ යාම පාලනය කරනවා. ඉතින් දියවැඩියා රෝගීන් පිටි කෑමක් එහෙම නැත්නම් ප්‍රධාන ආහාර වේලක් ගත්තට පස්සේ සීනි එකපාරටම ඉහළ යනවා. මොකද ඒ වගේ අඩංගු කාබෝහයිඩ්‍රේට්ස් වල තියෙන සීනි ප්‍රමාණය නිසා. ඉතින් ඒ එකපාරටම ඉහළ යන සීනි ප්‍රමාණය පාලනය කරගන්න ඉවහල් වෙනවා ප්‍රධාන කෑම වේලකට පස්සේ මේ තේ එක හදාගෙන බිව්වොත්. ඒ වගේම තමයි ආහාර ජීර්ණය සහ බඩේ අමාරුවක් පාචනය වගේ තත්වයකදී peer කොළ තම්බලා බීලා බලන්නකෝ. ඒකේ තියෙන ප්‍රතිබැක්ටීරියා ගුණය නිසා බඩේ ඉන්න නරක බැක්ටීරියා විනාශ කරලා ඉක්මනින් ඔයාට සුවය ලබා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ කරුණ තමයි හෘද රෝග සහ කොලෙස්ටරෝල් නරක කොලෙස්ටරෝල් ඒ කියන්නේ LDL අඩු කරලා රුධිර පීඩනය පාලනය කරන්න peer කොළවලට පුදුම හැකියාවක් තියෙන්නේ. ඒකෙන් අපේ හදවතේ නිරෝගීකම ඉබේටම ආරක්ෂා වෙනවා. peer කොළ පානය කිරීමෙන් අපිට ලැබෙන ඊළඟ වාසිය තමයි peer කොළවල තියෙන ලයිකෝපීන් සහ අනෙකුත් සංයෝගවලට පුළුවන් පිළිකා සෛල ඇතිවීම පාලනය කරන්න. විශේෂයෙන්ම පියයුරු සහ පුරස්ති ග්‍රන්ථි ආශ්‍රිත පිළිකා අවදානම අඩු කරන්න peer කොළවලට හැකියාව තියෙනවා කියලා අලුත්ම පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මම හැමදාම කතා කරන රූපලාවන්‍ය සහ සමේ සෞඛ්‍යයටත් peer කොළ ගොඩාක්ම ඉවහල් වෙනවා.
ඉතින් ඔයත් ඔයාගේ සම ගැන ඔයාගේ නිරෝගීකම ගැන හිතන කෙනෙක් නම් පේරකොළ ටිකක් අඹරලා කුරුලෑ තියෙන තැන්වල ගෑවොත් ඔයාට ඉක්මන් සුවයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් දන්නවා පේරකොළ තඹපු වතුරෙන් ඔයාගේ කොණ්ඩය සෝදනවා නම් ඔයාගේ කොණ්ඩය ගැලවී යාම නතර වෙලා ඉක්මනට කොණ්ඩේ වැවෙන්නත් පටන් ගන්නවා. ඉතින් ඊට අමතරව දත් කැක්කුම, විදුරු මස් දියවීම වගේ රෝගවලට පේරකොළ තඹපු වතුරෙන් කට සේදීම ඉතාම ගුණදායකයි. හරි, අපි දැන් බලමු මේක කොහොමද හරියටම හදාගන්නේ කියලා. ඉතින් ඔන්න මම ඔයාලට උදේවරුවේ වීඩියෝ එක කරේ 10ට විතර. ඉතින් දැන් වෙලාව රෑ 8:00යි. ඉතින් මම අද 7:00ට 7:45ට විතර තමයි රෑ කෑම ගත්තේ. ඉතින් එහෙම අරගෙන කුස්සිය අස්පස් කරලා වැඩ ටික ඉවරුණාට පස්සේ තමයි පේරකොළයක මන් තම්බන්න ගත්තේ. ඉතින් මම මේ උදේ වරුවේ කඩාගත්ත පේරකොළ ටික ඔයාලා එක දැක්කනේ. ඉතින් මේ තියෙන්නේ මම මේක හොඳට හොදලා පිරිසිදු කරලා. ඉතින් මේකට මම වතුර කෝප්ප 4ක් විතර දානවා. මොකද අපි තුන් දෙනාම අද මේක බොනවා. ඉතින් වතුර කෝප්ප 3කට විතර මම මේක හිඳ ගන්නවා. වතුර කෝප්ප 4ක් දැම්මට. ඉතින් මේක විනාඩි 5ක් 10ක් විතර කොළ ටිකක් දාලා වතුරත් ඒකටම දාලා හොඳට තැම්බෙන්න තියන්න. ඉතින් හොඳට උතුරන්න තැම්බුණාට පස්සේ මේකේ රත්තරන් පාට වගේ පාටකට වතුර හැරෙනවා. ඉතින් ඊට පස්සේ ලිප් ඔෆ් කරලා විනාඩි 10ක් විතර එහෙම්ම පියනෙන් වහලා තියලා පෙරාගෙන නිවාගෙන බොන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාට ඕනේ නම් දෙහි බින්දුවක් එහෙම නැත්නම් මීපැණි ටිකක් එකතු කරගන්න. මම නම් ඒ කිසිම දෙයක් දාන්නේ නැහැ. මට නම් මේක නිකම්ම බොන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේක නිකම්ම තමයි පානය කරන්නේ. ඉතින් බලන්නකෝ මේ පේරකොළ පානය කරන එකෙන් අපිට කොච්චර ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් ගොඩාක් ලෙඩවලට ඇත්තටම මේ පේරකොළ පානය ගොඩාක්ම හොඳයි. ඒ නිසා ඔයාගේ වත්තේ අනිවාර්යෙන්ම පේර ගහක් ඇති. ඉතින් ලංකාවේ ගෙදරක නම් පේර ගහක් නැති ගෙදරක් මම නම් හිතන්නේ ඇත්තටම නැතුව ඇති. ඒ නිසා අනිවාර්යෙන්ම පේර ගහේ දලු හරියට වෙන්න කොළ ටිකක් තම්බලා ඔයා බීලා බලන්න. ඉතින් ලෙඩක් තියෙන්න ඕනේ නැහැ. ලෙඩක් නැතත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා සතියකට සැරයක් මේක බොන්න. මොකද මම මේක පානය කරන්නේ මට කිසිම ලෙඩක් තිබිලා නෙමෙයි. ඉතින් මට ලෙඩක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. නමුත් දැනට හඳුනාගෙන නැහැ මට ලෙඩක් තියෙනවා කියලා. ඉතින් ඇඟේ පැත්තේ මට කිසිම අමාරුවක් නැහැ මේක පානය කරන්න තරම්. ඒ උනාට මම මේක මගේ නිරෝගීකම වෙනුවෙන් පානය කරනවාම තමයි. දැන් මාස ගාණක් තිස්සේ මම සතියකට සැරයක් අනිවාර්යෙන්ම බොනවා. ඉතින් මගේ බබත් බොනවා, හස්බන්ඩ්ුත් බොනවා. එයාට නම් මං අනිවාර්යෙන්ම දෙනවා. මොකද එයාට ෂුගර් තියෙනවා. ඒ නිසා ඉතින් මම එක එක දේවල් හොයලා එක එක දේවල් එයාට මම හදලා දෙනවා. ඉතින් අපි පානය කරන්නේ මේක අපේ නිරෝගී බව වෙනුවෙන්. ඉතින් ලෙඩක් තිබුණත් ප්‍රශ්නයක් නැහැ, ලෙඩක් නැතත් ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන්ම ඔයත් එකපාරක් හරි මේක බොන්න. බලන්නකෝ ඉතින් අපේ ගෙවත්තෙම තියෙන පේර ගහ කියන්නේ කොච්චර වටින දෙයක්ද කියලා. ඉතින් මීට කලින් ඔයා මේ දේවල් දැනගෙන හිටියද නැද්ද? මේ දේවල් ඔයාට වැදගත් වුණාද? යමක් ඉගෙන ගත්තද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. හැබැයි ඉතින් මේ දේවල් මෙච්චර ගුණදායකයි කියලා නිතර ගන්න යන්න එපා. දවසකට එකපාරක් ගත්තාම ප්‍රමාණවත්. ඉතින් නිරෝගී කෙනෙක් නම් සතියට එකපාරක් වගේ ගන්න එක ප්‍රමාණවත්. ඉතින් ඔයා ගර්භණී මවක් නම් මේ වගේ දේවල් පාවිච්චි කරන්න කලින් ඔයාගේ ડોක්ටර්ගෙන් අහලා බලන එක තමයි හොඳම දේ. ඉතින් අද ඉඳන් පේර ගෙඩිය කනවා වගේම පේර කොළ ටිකටත් ලොකු වටිනාකමක් දෙන්න. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතෙනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මම අදට වීඩියෝ එක අවසන් කරන්නම්.
ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.